මාස 6කින් මෙන්න මෙච්චරක් විතර කොණ්ඩේ වවා ගන්න පුළුවන් වුණා මම පාවිච්චි කරපු hair tonic එකකින් හින්දා. ඉතින් මම කලිමුත් මේ ගැන වීඩියෝස් දාලා දෙනවා. ඔයාලට මතක ඇති මම හිතන්නේ හැම ගෑනු ළමයෙක්ම මේ වැඩේ කරලා ඇති. අර ඉස්සරහින් කොණ්ඩේ පොඩ්ඩක් කපා ගන්න පඬිතයා වගේ. ඉතින් මාත් ඒ වැඩේ කරා. මේ පස්සේ තේරුණා ඒක මට හරියන්නේ නැහැ කියලා. අනික ඒක ලස්සනට කට් කරගන්නත් බැරි වුණා. හරිද? ඉතින් ඊට පස්සේ මම පෙරකොළ hair tonic එක පාවිච්චි කරා මාස ගාණක්. ඉතින් මට පුළුවන් වුණා මගේ අර මොඩ විදිහට කපාගත්ත hair cut එක නැති වෙන්නම කොණ්ඩේ වවා ගන්න. ඉතින් ඒ ගැන මට හරිම සන්තෝෂයි. මම ඔයාලට කියන්න මෙන්න මේ hair tonic එක හදාගත්තේ කොහොමද කියලා. මම මගේ account එකේ මේක ගැන වීඩියෝස් ගොඩාක් දාලා තියෙනවා. මේක පේරකොළ hair tonic එක. ඉතින් මම අද කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේක හරියට හදාගත්තේ කියලා. ඉතින් මේකට ඕනේ පේරකොළ. පේරකොළ තමයි විශේෂම අමුද්‍රව්‍ය. පේරකොළ වලින් අපේ කොණ්ඩේ තියෙනට වඩා දෙගුණයක් වවා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට උළුහල් දාගත්තා. මේ දාන්නේ කෝපි කුඩු. උළුහල් දැම්මම ඔයාලට පුළුවන් ඔයාගේ කොණ්ඩේ ඉස්සරට තියනවා නම් ඒක නැති කරගන්න. කෝපි කුඩු වලට පුළුවන් hair growth එක වැඩි කරන්න. ඒ වගේම ඔයාගේ කොණ්ඩේට shine එකක් දෙන්න. පේරකොළින් වලින් පුළුවන් හොඳට hair growth එක ඩබල් කරලා වවා ගන්න. ඉතින් ඒ නිසා ඔයාලට පේරකොළ කියන්නේ ඉතින් හොයාගන්න පුළුවන් ලේසිම දෙයක්. ඉතින් ওই වගේ විනාඩි 15ක් විතර ඒක හොඳට තඹගෙන 15ක් 20ක් විතර අඩුකින්දරේ තඹගෙන ඔයා නිවුණට පස්සේ බෝතලයකට දාලා නාන්න පැයකට විතර කලින් ඔයාගේ ස්කැල්ප් එකට ස්ප්‍රේ කරන්න ඕනේ මෙන්න මේ hair tonic එක. ඉතින් ඔයාලා සතියට දවස් 3ක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේක ගොඩාක් හොඳයි. එහෙනම් හැමෝටම thank you මං ගිහින් එන්න.